හයි. ඉතින් මේ වීඩියෝෙන් කතා කරන්න ලෑස්තිලා ඉන්නේ කොහොමද කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකක්, ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් ප්‍රොජෙක්ට් එකක් හරියටම කරන්න කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා මුල්ම වතාවට කැම්පස් එකේ සාමාන්‍යයෙන් ලොකු ෆුල් ස්ටැක් ප්‍රොජෙක්ට් එකක් කරද්දී ෆුල් ස්ටැක් හෝ කොහොම හරි ප්‍රෝග්‍රෑමින් ප්‍රොජෙක්ට් එකක් සමහර ෆ්‍රන්ට් එන්ඩ් විතරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆුල් බෑක් එන්ඩ් ෆ්‍රන්ට් එන්ඩ් බෑක් එන්ඩ් මේ ඔක්කොම කනෙක්ට් වෙලා යන ෆුල් ස්ටැක් ප්‍රොජෙක්ට් එකක් වෙන්න පුළුවන්. මේ කොහොම හරි පළවෙනි පාර්ට් ප්‍රොජෙක්ට් එකක් කරද්දී ගොඩක් දෙනෙක් ලොකු වැරදි ප්‍රමාණයක් කරනවා. අපිත් ඒ වැරදි කරා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම උත්සාහ කරන්න හදන්නේ අපි ඒ කරපු වැරදි ඔයාලා නොකර ඉන්න. එතකොට ඔයාලට පුළුවන් ඒ වැරදි නොකර තවත් අලුත් වැරදි වගේක් කරලා දේවල් ටිකක් ඉගෙන ගන්න. ඉතින් මේකෙදි සාමාන්‍ය අපි කැම්පස් එකේ මුලින්ම ප්‍රොජෙක්ට් එකක් කරද්දී මුලින්ම නෙමෙයි කොහොම හරි ප්‍රොජෙක්ට් එකක් කරද්දී ගොඩක් වෙලාවට අපි කරන වැරදි කීපයක් තියෙනවා. මට තේරුණ විදියට ඉතින් මෙන්න මේ වැරදි ටික මම දැන්ට වැරදි අපි සාමාන්‍යයෙන් කරන common mistakes තුනක් මම ලියලා තියෙනවා. එකක් තමයි මේ අපි සාමාන්‍ය ප්‍රොජෙක්ට් එකක් කරද්දී ගොඩක් වෙලාවට ඒ ප්‍රොජෙක්ට් එක ගෲප් එකක් විතර තමයි කරන්නේ. බොහෝ දුරට මෙම්බර්ස්ලා 4 දෙනෙක් වෙන්න පුළුවන්, 5 දෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ සමහරට 8 දෙනෙක් ඉන්න සමහර මොඩියුල්ස් එහෙම තිබිලා තියෙනවා. ඉතින් කොහොම හරි 4 8 ඒ අතර ප්‍රමාණයක මෙම්බර්ස්ලා ඉන්න ගෲප් විදිහට ෆෝම් වෙලා තමයි සාමාන්‍යයෙන් කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකක් සිද්ධ වෙන්නේ. ඒ මොඩියුල් වල. එතකොට ප්‍රධාන වශයෙන් අපි කරන වැරද්දක් තමයි ප්‍රොජෙක්ට් එක කරන් යද්දී ඒ ප්‍රොජෙක්ට් එකේ ඉන්න මෙම්බර්ස්ලා එක මෙම්බර්ස්ලා එක විදිහේ ටෙක්නොලොජිස් පාවිච්චි කරන එකම දේ කරන්නේ. උදාහරණයක් විදිහට UI ඩිසයින් කරන්න එකම ප්‍රොජෙක්ට් එකේ එකම ඇප්ලිකේෂන් එකේ මෙම්බර්ස්ලා කිහිප දෙනෙක් විවිධ ලයිබ්‍රරිස් විවිධ කම්පොනන්ට් ලයිබ්‍රරිස් පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ විදිහේ මම එක උදාහරණයක් තමයි කිව්වේ. එතකොට මම මේ මුලින්ම මේ අපි කරන මිස්ටේක් ටික කියලා ඒවට සොලියුෂන් මොනවද සාමාන්‍යයෙන් අපි කරන්න ඕනේ කොහොමද කියලා මම වෙනම ඉස්සරහට වීඩියෝ එකේ කියන්නම්. ඉතින් මම මුලින්ම මේ ප්‍රශ්න ටික කතා කරන්න. ඉතින් ඒක ප්‍රොබ්ලම් එකක් තමයි ඒක. ඊට පස්සේ ඒ විදිහට විවිධ ටෙක්නොලොජිස් යක දේවල් පාවිච්චි කිරීම නිසාම ඊළඟට එන ප්‍රශ්නේ අපි මුහුණ දෙන ප්‍රශ්නේ තමයි අපි හදන ඇප්ලිකේෂන් එක බොහෝ දුරට එක වෙබ් ඇප්ලිකේෂන් එකක් තමයි දැන් වෙද්දී හදන්නේ. ගොඩක් අසයින්මන්ට් වල ගොඩක් ප්‍රොජෙක්ට් වල. එතකොට අපි හදන මේ ඇප්ලිකේෂන් එක තුල හරියට ඩිසයින් කන්සිස්ටන්සි එකක් නැහැ. ඒ කියන්නේ හරියට කලර් තේම් එකක් නැහැ. අපි ඇප්ලිකේෂන් එකේ බටන්ස් වල එක මෙම්බර්ස් වල එක කලර්ස් පාවිච්චි කරලා තියෙනවා. එතකොට එකම එලිමන්ට් එක විවිධ විදියට ස්ටයිල් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි බටන් එකක් ගමු. කොට එක මෙම්බර් කෙනෙක් බටන් එක ස්ටයිල් කරලා තියෙන විදිය නෙමෙයි තව මෙම්බර් කෙනෙක් එක ස්ටයිල් කරලා තියෙන්නේ. අන්න මේ විදියට විවිධ එකම ඇප්ලිකේෂන් එක තුල විවිධ කොටස් විවිධ විදියට තමයි එක මෙම්බර්ස්ලා ඩිසයින් කරලා තින්නේ සහ කලර්ස් යූස් කරලා තින්නේ. අන්න ඔහොම වුණාම අපි හදන ඇප්ලිකේෂන් එක තුල කිසිම ඩිසයින් කන්සිස්ටන්සි එකක් නැති වෙනවා. ඒතකොට ඒක එක ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් අපි ප්‍රොජෙක්ට් එකක් කරද්දී මුල්ම වතාවට හෝ ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් කරද්දී වෙන තව එක ප්‍රශ්නයක්. ඊට පස්සේ අපි කරන ලොකු වැරද්දක් තමයි අපි දැන් එක මෙම්බර්ස්ලා විවිධ ෆීචර්ස් අපි හදන ඇප්ලිකේෂන් එකේ විවිධ පාර්ට්ස් නැත්නම් ෆීචර්ස් අපි වෙන් කරගෙනනේ ඩෙවලොප්මන්ට් කරන්නේ. එතකොට අපි මුල් සාමාන්‍යයෙන් කරන ලොකු වරදක් තමයි අපි හදන ෆීචර්ස් එකතු කරන්න. ඒ කියන්නේ කම්ප්ලීට් ඇප්ලිකේෂන් එකක් විදියට එකතු කරන්න හදන්නේ අන්තිමට. ඒ කියන්නේ ඩෙඩ්ලයින් එක හෙට නම් ඊට දවසක් දෙකක් වගේ ඉඳලා තමයි ඔක්කොම ටික කලබලයට එකතු කරන්න හදන්නේ. මේකත් එක ලොකු ප්‍රශ්නයක්. ඒකට ප්‍රධානම හේතුව තමයි JIT වගේ version control system පාවිච්චි නොකර සිටීම. ඒක ගැනත් මම ඉස්සරහ කතා කරනවා. ඉතින් මේකේ වැරදි අපි ඒ කාලේ අපි
ෆස්ට් ඉයර් වගේ ඉද්දි කරලා තියෙනවා. ඉතින් මට තේරෙන විදිහට මෙන්න මේ ප්‍රශ්න තුන තමයි වැඩි වශයෙන් තියෙන්නේ. ඉතින් මේ තුන මග හොරාගන්නේ කොහොමද කියලා තමයි සහ රිලේටඩ් වෙන තව ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම මග හරවා ගන්න ස්ටෙප් මොනවද කියලා තමයි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ ඊළඟට. මුලින්ම කරන්න ඕනේ තමයි අපි දැන් ප්‍රොජෙක්ට් එකක් කරන්න යද්දි අපි මුලින්ම තෝරගන්න ඕනේ අපි මොකද්ද කරන ටෙක් ස්ටැක් එක කියලා. ඒ කියන්නේ අපි පාවිච්චි කරන ටෙක්නොලොජිස් ටික මොකද්ද කියලා. මොනවද කියලා. ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ප්‍රොජෙක්ට් එකක් කරද්දි මුලින්ම මේ විදිහේ ෆුල් ස්ටැක් ප්‍රොජෙක්ට් එකක් කරද්දි ගොඩාක් දෙනෙක් තෝරගන්නේ MERN ස්ටැක් එක. ඒ කියන්නේ MongoDB, Express.js, React සහ Node.js. මෙන්න මේ ප්‍රධාන ටෙක්නොලොජිස් හතර එකතු වෙලා හැදිච්ච ටෙක් ස්ටැක් එකක් තමයි මේ MERN කියලා කෙටියෙන් හඳුන්වන්නේ. අපි ගොඩක් දෙනෙක් පටන් ගන්න මෙන්න මේකෙන් තමයි. ගොඩක් පොපියුලර්ම දැන්ට ඉන්ඩස්ට්‍රි එකේ තියෙන පොපියුලර්ම ටෙක් ස්ටැක් එක කියලා කියන්න පුළුවන්. මම හිතනවා එහෙම කියන එක හරි කියලා. ඒක වැරදි නම් පහලින් කමෙන්ට් එකක් දාලා නිවැරදි කරන්න පුළුවන්. කොහොම හරි. එතකොට මේකේ MongoDB කියන්නේ අපි පාවිච්චි කරන database එක. එතකොට Express.js, Node.js පාවිච්චි කරන්නේ back end එකට. ඉතින් React පාවිච්චි කරන්නේ front end එකට. ඒ කියන්නේ user පේන UI එක හදන්න තමයි React පාවිච්චි වෙන්නේ. එතකොට ඒ UI එකේ අපි කරන දේවල් වල මොනවද වෙන්නේ? අර logic එක අපි තමයි business logic එක කියලා කියන ඒවා implement වෙන්නේ මේ Express.js පාවිච්චි කරලා. සහ Node.js. Express.js කියන්නේ Node.js වලට තියෙන framework එක, popular framework එක. ඉතින් ගොඩක් දෙනෙක් කියන්නේ මේ MERN stack එකෙන් අපි පටන් ගත්තේ MERN stack එකෙන්. හැබැයි දැන් එද්දී කැමති නම් පුළුවන් Next.js වගේ පාවිච්චි කරලා එන්න. Next.js කියන්නේත් React මත React සහ Node.js මත එන full stack framework එකක්. ඉතින් අනිවාර්යෙන් මම මේ කියන ගොඩක් දේවල් ඔයාලට අවබෝධයක් නැතුව ඇති. ප්‍රශ්නයක් නැහැ, ගොඩක් හොඳයි. ඔයාලා කරන් තියෙන්නේ මම මේ කියන දේවල් Google එකේ search කරලා බලන්න. ඉතින් ඔයාලට AI tools පාවිච්චි කරන්න පුළුවන්. අහලා බලන්න මම මේ කියන දේවල් මේ වීඩියෝ එකේ තියෙන දේවල් මොනවද, මේ MongoDB කියන්නේ මොනවද, මේ MERN stack එක කියන්නේ මොකද්ද, Next.js කියන්නේ මොකද්ද, ඒවල තියෙන tutorials බලන්න. ඒක බලලා තේරුම් ගන්න. ඊට පස්සේ කැමති එකක් තෝරගන්න. එක්ක MERN stack නැත්නම් Next.js. තව තියෙන mean කියලා තියෙනවා. එතකොට ඒකේ මේ R වෙනකොට A එනවා. ඒ කියන්නේ Angular කියන එක. ඒක තව popular front end framework එකක්. React කියන්නේ library එකක්. ඒතකොට මේ දෙකත් වෙනසක් තියෙනවා. ඉතින් මේවා පොඩ්ඩක් search කරලා බලන්න. මොකද මේ හැමදේම මේ වීඩියෝ එකෙන් මම explain කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද සහ මේකේ coding සම්බන්ධ tutorial එකක් නෙමෙයි. මට අවශ්‍ය මෙන්න මේ විදිහට කරන්න කියලා දේ පැහැදිලි කරන්න තමයි වීඩියෝ කරන්නේ. ඉතින් මම කියන දේවල් හැමදේම ඔයා වෙනම search කරලා බලලා group එකේ හැම member කෙනෙක්ම බලලා කතා වෙලා idea එකක් අරගෙන project එක කරන්න පටන් ගන්න. හරි. ඉතින් දැන් ඔයාලා මොකක් හරි ප්‍රධාන වශයෙන් ඔයාලගේ application එක මේ project එක කරන්න අවශ්‍ය application එක හදන්න tech stack එකක් තෝරගන්න ඕන. හරි. ඊට පස්සේ දැන් අපි අපේ front end එක කියන්නේ අපේ userට පේන interface එක හදද්දී අපිට පුළුවන් සාමාන්‍යයෙන් CSS පාවිච්චි කරලා HTML CSS ඒ දේවල් පාවිච්චි කරලා අපිට interface එක හදා ගන්න පුළුවන්. හැබැයි දැන් වෙද්දී ඊට වඩා ගොඩක්ම ලේසි ක්‍රමයේ සහ ඉන්ඩස්ට්‍රි එකේම දන්න තරමට අර මැනුවලි සම්පූර්ණයෙන්ම කරනවට වඩා වෙනම දැන්ට තියෙන UI libraries පාවිච්චි වෙනවා. ඉතින් ඒවා අතරින් ගොඩක් ප්‍රසිද්ධම ඒවා තමයි චක්‍ර UI ඊට පස්සේ Hero UI කියලා තියෙනවා. ඉතින් මේ චක්‍ර UI කියන්නේ මේක මම පහල description එකේ link එක දාලා තියන්නම්. එතකොට මේකේ වෙන්නේ මෙහෙම දෙයක්. ඒ කියන්නේ දැන් අපි web application එකක් හදද්දී web application එකේ විවිධ components තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මේ චක්‍ර UI එකකින් අපිට දෙන components. ඒතර මේ accordion ඊට පස්සේ alert box button මේවා එකතු වෙලා තමයි සම්පූර්ණ web application එකක් හැදෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේවා manually අපිටම මේවා හදාගන්න. හැබැයි ඊට වඩා ලේසිම දේ තමයි මේ විදිහේ
component library එකක් පාවිච්චි කරලා ඒ library එක තුල තියෙන components අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ project එකට. ඔකට අපිට ආයේ මුලින් ඉඳන් මේව design කරන්න දෙයක් නැහැ. මේ library එකේම තියෙන ඒවා අරගෙන අපිට පුළුවන් customize කරන්න. උදාහරණයක් විදිහට මේ button එක ගත්තොත් මේ බටන් එක අපිට මේ එක එක විදියට මේව කස්ටමයිස් කරන්න පුළුවන්. එතකොට මේ කස්ටමයිස් කරන්න ඕන මේ කලර්ස් එහෙම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ කරන විදිය අපිට මේ කෝඩ් එකෙන් මේ බලා ගන්න පුළුවන්. අපිට ඒ බලාගෙන ඉගෙනගෙන අපිට ඕන විදියට ඒවා කස්ටමයිස් කරන්න පුළුවන්. ඉතින් මේ චක්‍ර UI කියන්නේ එක කම්පොනන්ට් ලයිබ්‍රරි එකක්. ගොඩක් පාවිච්චි කරන සහ අපිත් මුලින් පාවිච්චි කරේ මේක. ඊට අමතරව තව ගොඩක් ප්‍රසිද්ධයක් තමයි මේ Hero UI කියලා කියන්නේ. මේකත් ගොඩක් ප්‍රසිද්ධයක්. මම හිතන්නේ චක්‍ර UI එකකට වඩා ගොඩක් පාවිච්චි කරනවා මේක. ඉතින් මේකෙත් ඒ විදිහටම components තියෙනවා. එතකොට මෙතන බලා ගන්න පුළුවන් අපිට components ටික. එතකොට මේ components අපිට අපේ application එක තුළ පාවිච්චි කරන්න පුළුවන්. අපිට මේවා manually මුලින් ඉඳන් අපිට හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ලොකු කාලයක් වාඩි ඉතුරු කර ගන්න පුළුවන් project එක කරද්දි සහ ගොඩක් ලස්සනට වැඩේ finish කරන්න පුළුවන්. ඉතින් මේ චක්‍ර UI සහ Hero UI කියන්නේ ඒ ගොඩක් ප්‍රසිද්ධ UI component UI library දෙකක්. ඊට අමතරව මම ගොඩක් කැමති එකක් තමයි මේ chat.cn කියලා කියන්නේ. ඔයාලා විශේෂයෙන් Next.js එහෙම පාවිච්චි කරන්න ඉන්නවනම් මම හිතනවා ගොඩක්ම හොඳ UI component library එකක් තමයි මේ chat.cn කියලා කියන්නේ. හැබැයි මේකේ ප්‍රධානම දේ තමයි මේකේ design principle එක තමයි මේ chat.cn එක තුල තියෙන component අපිට ගොඩක්ම customize කරන අවස්ථාව ලබා දීලා තිනවා අනිත් UI framework එක සලකලා බලද්දි මම කලින් කිව්ව චක්‍ර UI ඊට පස්සේ Hero UI ඒවත් එක සලකලා බලද්දි මේ chat.cn තුල අපිට මේ තියෙන elements ගොඩක්ම customize කරන්න පුළුවන් අපිට ඕන විදියට. ඉතින් ආරම්භයක් විදිහට ඔයාලට සාමාන්‍යයෙන් චක්‍ර UI වගේ දේවල් පාවිච්චි ගන්න පුළුවන්. ඔයාලා ගොඩක්ම ඒව කරන්න අවශ්‍ය වෙන්නේ නැත්නම් හැබැයි ඔයාලටම ඕන විදිහේ ඩිසයින් සිස්ටම් එකක් හදන්න අවශ්‍ය නම් ඔයාලගේ ඇප්ලිකේෂන් එකට. ඉතින් සාමාන්‍යයෙන් මුල්ම ඒගේ ප්‍රොජෙක්ට් එකක් නම් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ගොඩක් හොඳයි මේ චක්‍ර හරි Hero UI වගේ එක යන එක. ඉතින් හරි ඒක තමයි ඊළඟ දේ. මොකක් හරි UI component library එකක් තෝරගන්න ඔයාලගේ project එකට. ඉතින් බලන්න campus එකෙන් කියනවා නම් එහෙම නැතුව මුලින් ඉඳන්ම ඒ element හදන්න ඕන නම් ඉතින් එහෙනම් කරන්න දෙයක් නැහැ. ඔයාලට UI library පාවිච්චි ගන්න බෑ. හැබැයි එහෙම ප්‍රශ්නයක් නැත්නම් අනිවාර්යයෙන්ම මම recommend කරනවා මේ විදිහේ component library එකක් පාවිච්චි කරන්න කියලා ඔයාලගේ front end එක හදද්දි. ඊළඟ දේ තමයි icon library එකක් පාවිච්චි කරන එක. ඒ කියන්නේ අපි ඇප්ලිකේෂන් එකක් ගත්තොත් අපිට විවිධ icons බලා ගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට අපි මම මේ පාවිච්චි කරන මේ ඇප්ලිකේෂන් එකේ පේනදී මෙතන තියෙනවා arrow එකක් තියෙනවා, මෙතන අතක් තියෙනවා. මේ විදිහට මේ තියෙන්නේ මේ ඔක්කොම icons. ඒතකොට අපිට ඕන අපි ඉස්සර කරද්දි කරා මේ කලින් අර වෙනම PNG images අරගෙන ඒවා පාවිච්චි කර icon විදිහට. හැබැයි ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මේවටත් අර component libraries වගේ වෙනම libraries තියෙනවා. ඉතින් මම ගොඩක්ම recommend කරන එක තමයි මෙන්න මේ Lucid කියන icon library එක. මම හිතනවා මේක හොඳටම ඇති ඔයාලගේ ඕනම project එකකට icons වලට. ඉතින් මේ ඕනම icon එකක් ඔයාලට search කරන්න පුළුවන්. search කරලා මේ ඕනම icon එකක් ඔයාලගේ application එකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට icon library එක පාවිච්චි කරන හැම member කෙනෙක්ම එකම icon library එක ඊට පස්සේ එකම UI component library එක පාවිච්චි කරාම application එක ඇතුලේ එකම design consistency එකක් පවත්වාගෙන යන්න පුළුවන් සහ ගොඩක් ලස්සනට ඔයාලට වැඩි කරන්න පුළුවන්. ඉතින් මේ හැම එකම links මම පහළ description එකේ දාලා තියන්නම් අනිවාර්යයෙන්ම. ඉතින් මේ තියෙන්නේ Lucid React කියන icon library එක. ඉතින් මේකේ icons ඕන තරම් තියෙනවා. ඔයාලා හිතන හැම එකටම අවශ්‍ය icons තියෙනවා. ඉතින් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව free මේවා පාවිච්චි කරන්න පුළුවන්. right. එතකොට ඔන්නෝක තමයි මේ ටෙක්නොලොජිස් ටික. ඉතින් මුලින්ම ඔයාලා කරන්න ඕන මේකදී මම කිව්ව දේවල් පාවිච්චි ගන්න කියලා අවශ්‍යතාවයක් නැහැ. ඔයාලා කැමති වගේ members වලට මීට කලින් experience තියෙනවා නම් මොකක් හරි පොඩියට පාවිච්චි කරපු ටෙක්නොලොජිස් වල එහෙනම් කතා වෙලා කොහොමද වැදගත් මේ තමයි members වල හැමෝටමත් එක්කම කතා වෙලා
ඔයාලා කැමති ටෙක්නොලොජිස් ටික තෝරගෙන මුලින්ම අයිඩියා එකක් ගන්න එක. මොකද ඊට පස්සේ අන්න ඒ ටෙක්නොලොජිස් ටික තමයි ප්‍රොජෙක්ට් එක තුල පාවිච්චි වෙන්නේ. ඊට අමතරව වෙනස් එක එක අය එක එක විදිහව පාවිච්චි කරන එක නතර වෙනවා. එතකොට ඔයාලා මෙහෙම මුලින්ම ප්ලෑන් කරගත්තේ නැත්නම් සමහර විට එක මෙම්බර් කෙනෙක් normally CSS වලින් ස්ටයිල් කරලා කරන් යන්න පුළුවන්. නැත්නම් සමහර කෙනෙක් දේවල් ටිකක් දන්නවා නම් වෙනම UI libraries පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එක එක අය එක එක විදිහව නොවෙන්න ප්‍රොජෙක්ට් එක විනාශ වීම වෙන්නේ නැති වෙන්න ලස්සනට කරගන්න පුළුවන් මේ විදිහට මුලින්ම කට්ටියම කතා කරලා ඒ ටෙක්නොලොජිස් ටික තෝරගත්තට පස්සේ ඊට පස්සේ ඔයාලා කරන්න ඕන වැදගත්ම දේ තමයි මේ Git version control නැත්නම් GitHub වගේ දෙයක් පාවිච්චි කරන එක. ඉතින් මේ GitHub කියලා කියන්නේ නැත්නම් මේ Git කියලා කියන්නේ අපේ කෝඩ් එක අපිට ඒක සරලවම කියනවා නම් වෙනම එක සේව් කරලා තියාගන්න පුළුවන්. නැත්නම් අපි ස්ටෝර් කරලා ස්ටෝර් නෙවෙයි ඒක හරියම දේ අපිට මේක හරියම වෙන දේ තමයි අපේ කෝඩ් එකක් කෝඩ් අපි සිස්ටම් මොකක් හරි ඇප්ලිකේෂන් එකක් හදාගෙන යද්දි ඒකේ versions ඒ කියන්නේ කොහොමද changes උනේ මේ හැමදේම අපිට බලා ගන්න පුළුවන් මේ Git වගේ version control system පාවිච්චි කරද්දි. එතකොට තියෙන ප්‍රසිද්ධම එක තමයි GitHub කියලා කියන්නේ. තව තියෙනවා Gitbucket කියලා තියෙනවා. තව තියෙනවා Azure DevOps. ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. ඉතින් ප්‍රසිද්ධම එක තමයි GitHub කියලා කියන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම ඕනම ප්‍රොජෙක්ට් එකක් කරද්දී GitHub අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. ඒක group project එකක් වෙන්න ඕනේ නැහැ. personal ඔයා විතරක් වැඩ කරන project එකක් වුණත් අනිවාර්යයෙන්ම GitHub පාවිච්චි කරන්න. industry එකේ හැම project එකකටම GitHub මොකක් හෝ මේ version control system එකක් පාවිච්චි වෙනවම තමයි. ඉතින් අනිවාර්යයෙන්ම project එක මුලින්ම කරන්න ඕනේ තමයි එක්කෙනෙක් GitHub එකේ repository එකක් හදන්න. repository එකක් කියන්නේ හරියට හිතන්න උදාහරණයක් විදිහට අපේ නිකන් අපේ කෝඩ් එක දැන් දාලා තියෙන ෆෝල්ඩර් එකක් වගේ. ඒ කියන්නේ මොකක් හරි ෆෝල්ඩර් එක අපේ කරන හැම මෙම්බර් කෙනෙක්ම කරන කෝඩ් එක එක තැනක දාලා තියෙනවා වගේ දෙයක් තමයි සරලවම ඒ වගේ අදහසක් ගන්න. ඉතින් මේක තියෙනවා විවිධ branches කියලා තියෙනවා. ඒක ගොඩක් දේවල් තියෙනවා. ඉතින් Git සහ GitHub කියන දේ ගැන දන්නේ නැත්නම් අනිවාර්යෙන් ඒ ගැන ටිකක් හොයලා බලන්න. ඒක ඉක්මනින් වාට අල්ල ගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන් ලොකු දෙයක් නැහැ. මුලින්ම පොඩ්ඩක් අර නිකන් කන්ෆියුස් වගේ තේරෙනවා. හැබැයි පොඩ්ඩක් එක ප්‍රොජෙක්ට් එකක වැඩ කරද්දී අනිවාර්යෙන් මේක වෙන්නේ මොකද්ද කියන දේ ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් සරලවම හිතන්න අපි කරන ප්‍රොජෙක්ට් එක වෙනම cloud එකක සේව් කරලා තියාගන්නවා. එතකොට අපි කරන හැම change එකක්ම අපිට පස්සේ ගිහිල්ලා බලන්න පුළුවන් අපි මොනවද කරේ. ඒක දේවල් ලස්සනට අපි කරපු ප්‍රොජෙක්ට් එකේ දේවල් බලා ගන්න පුළුවන්. සරලවම කිව්වොත් එහෙම දෙයක් තමයි වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ තමයි මේ Git කියන එක සහ GitHub කියන එක අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. ඉතින් එක මෙම්බර් කෙනෙක් GitHub එක repository එකක් හදන්න. ඉතින් මේ repository කියන්නේ මොනවද? මේ දේවල් කලින් කිව්ව විදිහට නැවත බලන්න මොනවද මම මේ කියන්නේ කියලා. ඊට පස්සේ ඒවා repository එකක් හදාගන්නේ කොහොමද? branches හදාගන්නේ කොහොමද? ඒවා YouTube tutorials ඕන තරම් තියෙනවා. ඒවා බලන්න. ඔයාලට AI tools පාවිච්චි කරලත් මේ දේවල් ඉගෙන ගන්න දැන් පුළුවන්. හරි. ඒක තමයි දෙවෙනි වැදගත්ම ස්ටෙප් එක. ඊට පස්සේ ඒ හදන එක repository එකක් තමයි අනිත් හැම මෙම්බර් කෙනෙක්ම පාවිච්චි කරන්නේ. එතකොට හැම මෙම්බර් කෙනෙක්ම repository ගානේ හදන්නේ නැහැ. එක repository එකක එක project එකකට හදන්නේ. එතකොට ඒ repository එක තුල තමයි ඔක්කොම members ලා වැඩ කරන්නේ සහ හැම මෙම්බර් කෙනෙක්ම විවිධ branches හදා ගන්නවා ඒ කරන features අනුව. හරි. ඒ දේවල් තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් GitHub කියන්නේ මොනවද? ඒ දේවල් පොඩ්ඩක් බලන්න. හරි. ඊළඟ දේ තමයි planning. ඉතින් මේ දෙක ඔයාලට උනම් උඩයට මාරු කරන්න පුළුවන්. ඕනනම් මේ Git repository එක හදන්න කලින් මුලින්ම plan කරලා ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ මොකක් හරි. එහෙම නීතියක් නෑ මෙහෙම වෙන්න ඕනේ කියලා. මම මේ මට තේරෙන විදිය සහ මට හිතුන විදියට තමයි මේ list එක හදාගත්තේ. ඉතින් ඊට පස්සේ කරන්න ඕනේ plan කරන එක. plan කරනවා කියන්නේ එන ගොඩාක් දේවල් කරන්න අවශ්‍ය නැහැ project එක මුලින්ම. සාමාන්‍යයෙන් මුලින්ම අඳුර ගන්න requirements මොනවද කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හිතමු ඔයාලගේ project එක ඔයාලා තියෙන පොඩි e-commerce platform එකක් හදන්න. එහෙනම් මොනවද හදන්න ඕන කියලා මුලින්ම ඔයාලා තීරණය කරන්න. ඔයාලට පුළුවන් දැනට තියෙන inspiration ගන්න. ඒ කියන්නේ දැනට තියෙන Google එකේ search කරලා බලන්න. දැනට තියෙන e-commerce platform ගන්න. ඒ වලින් ඒ විදිහටම හදන්න ඕනේ නැහැ. හදන්න පුළුවන් ඔයාලට තරමට කරන්න පුළුවන් විදිහ දෙයක්
නේ හදන්න ඕන. එතකොට බලන්න මොනවද තියෙන දේවල්. අනිවාර්යයෙන්ම එන්න ඕන දේවල් මොනවද ඇප්ලිකේෂන් එක. ලොගින් එකක් තියෙන්න ඕන. account එකක් create කරන්න පුළුවන් වෙන්න ඕන. එතකොට e-commerce platform එකක් නම් මුලින්ම ගිය ගමන් home page එකේ තියෙන්න ඕන item list එක. එතකොට search එකක් තියෙන්න ඕන. cart එකක් තියෙනවා. කියන්නේ අපිට add to cart කියලා දාලා cart එකක් තියෙන්න ඕන. search checkout එකක් තියෙන්න ඕන. ඔන්න ඔය විදිහේ දේවල් තියෙනවානේ. කියන්නේ අනිවාර්යයෙන්ම e-commerce platform එකක් නම් තියෙන්න ඕන දේවල් තියෙනවා. සහ ඒකේ admin panel එකක් තියෙනවා. ඒ කියන්නේ userට ඒ අදාළ item පේන වගේම ඒකේ admin side එකක් තියෙනවා. admin side එක තමයි අදාළ items system එකට දාන්නේ. එතකොට ඒ වගේ admin panel එකක් තියෙන්න ඕන. ඔන්න ඔයගේ දේවල් ටිකක් ඔයාලා බැලුවම තේරුණා. මෙන්න මේ දේවල් තමයි තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒව පොඩ්ඩක් list කරගන්න. ඊට පස්සේ අන්නේ requirements ටික තමයි ඔයාලා members අතර බෙදාගන්නේ. ඔයාලට ඉන්ස්පයිරේෂන් ගන්න පුළුවන්. ඒ කියන්නේ UI එක කොහොමද හැදෙන්න ඕන දැනට තියෙන e-commerce platform ගන්න. ඊට පස්සේ ඔයාලට තව UI ඕන තව UI වලට අදාළ ඉන්ස්පිරේෂන් ගන්න ඕන තව platform තියෙනවා. මම සමහරවිට Pinterest වගේ වලට පොඩි idea ගන්නවා. එහෙම නැත්නම් ඔයාලට දැන් තියෙන application අරගෙන website එකක් අරගෙන ඒකේ තියෙන දේවල් බලලා ඒ විදිහට ලස්සනට හදාගෙන යන්න. ඊට පස්සේ ඔයාලට එන්න ඕන ඩිසයින් එක කොහොමද කියලා Figma වගේ tool එකක් පාවිච්චි කරලා හදා ගන්න පුළුවන්. Figma කියන්නේ ඔයාලට UI එක එන්න ඕනේ කොහොමද වගේ දේවල් සරලව පොඩ්ඩක් plan සරලවම ඉතාලම ලස්සනට සංකීර්ණව කරගන්න පුළුවන්. හැබැයි මුලින්ම කරන්න යද්දි ඉතර දේවල් කරන්න ඕනේ නැහැ. ඒක තීරණය වෙනවා ඔයාලගේ campus එකේ project එක අනුව. සමහරවිට ඒගොල්ලෝ campus එකේම කියනවා Figma එකෙන් design හදන්න ඕනේ ඒවා සබ්මිට් කරන්න ඕන කියලා සමහරවිට කියනවා. එහෙම නැති වෙලාවක් තියෙනවා. ඒ කොහොම වුණත් කැමති නම් Figma හෝ වෙන මේ වගේ නැත්නම් මම මේ පාවිච්චි කරන පොඩි tool එකක් පාවිච්චි කරලා මම උදාහරණයක් විදියට පෙන්නුවත් මෙතන මේ තියෙන්නේ මම නිකන් සරලවම මම පොඩ්ඩක් හදන්න යන ඇප්ලිකේෂන් එක මම දැන් සරලවම plan කරගත්ත එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට පොඩි මෙයාගේ tool එකක් පාවිච්චි කරලා උනත් මම මේ පාවිච්චි කරන්නේ මෙන්න මේ TL Draw කියන platform එක free tool එක. ඒක link එක description එකේ දාලා තියන්න. ඉතින් මේ වගේ එකක් උනත් පාවිච්චි කරලා සරල අදහසක් ගන්න මම අපි මෙන්න මෙහෙම එකක් තමයි හදන්න කියලා හැමෝම idea එකක් ගන්න. ඒක තමයි අරමුණ. මේක tool එකක් පාවිච්චි කරන එකේ. ඉතින් Figma එකේ මීට වඩා ලස්සනට ඔයාලට ඒක කරගන්න පුළුවන්. ඉතින් Figma ගැනත් හොයලා බලන්න මොකක්ද මේ Figma කියලා කියන්නේ කියලා. ගොඩක් popular tool එකක් industry එකේ වැඩිම මේ UI UX design වල පාවිච්චි කරන popularම tool එක කියලා කියන්න පුළුවන්. තව Adobe XD කියලා තියෙනවා. දැන් එච්චර එහෙම යන්න ඕනේ නැහැ. සරලවම කොළ කැලල හරි කමක් නැහැ. මුලින්ම පොඩ්ඩක් දාලා දවසක් ගන්න අපි මෙහෙම තමයි හදන්නේ කියලා. එතකොට එහෙම කරාම එක එක members-ලා එක එක විදිහට වගේ application එක develop කරන එක නතර වෙනවා. ඔය හැමෝම එකම විදිහට ලස්සනට application එක අන්තිමට එනවා. ඒ විදිහට පොඩි plan එකක් තියාගත්තාම ඉතින් ගොඩක් වැදගත් දෙයක්. ඒ වගේම planning color theme. ඒ කියන්නේ ඔයාලගේ application එකේ මොනවද පාවිච්චි කරන colors. ඒකේ තියෙනවා primary colors තියෙනවා, secondary colors තියෙනවා. ඒ විදිහට අපි පාවිච්චි කරන්නේ මෙන්න නිල් පාට. නිල් පාට තමයි ප්‍රධාන brand color එක. එතකොට මේ hex code නැත්නම් මේ RGB colors තමයි පාවිච්චි කරන්නේ. එහෙම පොඩි තීරණය කරගන්න. එතකොට හැම member කෙනෙක්ම අන්නේ colors තමයි පාවිච්චි කරන්නේ. එතකොට එහෙම වුණාම මම කලින් කිව්ව විදිහට අර project එක ඇතුලේ විවිධ colors පාවිච්චි කරන එක නතර වෙනවා. නැත්නම් තොරණ වගේ project එක තුළ විවිධ colors පාවිච්චි කරනවා. ඉතින් ඒක නතර වෙනවා. මෙහෙම හරියටම මුලින්ම plan කරගත්තාම අපි මෙන්න මේ colors තමයි පාවිච්චි කරන්නේ. ඉතින් පස්සේ project එක කරන්න යද්දී තීරණය වෙනස් වෙන්න පුළුවන්. එහෙම වුණොත් නැවතත් හැමෝම එකතු වෙලා තමයි ඒක කරන්න ඕන. හෝ කීප දෙනෙක් හරි එකතු වෙලා ඊට පස්සේ ලස්සනට communicate වෙන්න ඕන. ඔයාලගේ group එක ඇතුලේ. හරි. ඒක තමයි planning එක. දැන් ඔයාලා technology ටික දන්නවා මොනවද පාවිච්චි කරන්න කියලා. ලස්සනට plan කරන් ඉන්න. දැන් GitHub repository එකත් හදාගෙන ඉන්න. හරි. දැන් ඔයාලට පුළුවන් development පටන් ගන්න project එක කරගෙන යන්න. ඉතින් ඒත් එක්කම වැදගත් දෙයක් තමයි AI. ඉතින් දැන් AI කියන එක අනිවාර්යයෙන්ම පාවිච්චි වෙනවා. ඉතින් අපි පාවිච්චි කරා ඒ campus project වලදී තාමත් පාවිච්චි කරනවා යම් තරමක් දුරට. එතකොට අපි කරමු වරදක් තමයි
අපි ඔය හිතන්න බලන්න නැතුව පුළුවන් උපරිම AI පාවිච්චි කරා. ඒක වරදක් නෑ. AI අනිවාර්යෙන් දැන් අපි පාවිච්චි කරන්න ඕන. ඒක නේ ඒව නැතුව ගමනක් නෑ. AI කියන්නේ අර නිකන් පොඩි හයිප් එකක් නෙමෙයි. අනිවාර්යෙන්ම ඉන්ඩස්ට්‍රි එකේ දැන් ගොඩක්ම භාවිතා වෙනවා AI tools. මම දන්න තරමට ඒක වැරදි නම් නැවත කමෙන්ට් එකක් දාලා නිවැරදි කරන්න පුළුවන්. එතකොට ඔයාලා කොහොමද AI tools පාවිච්චි කරන්න කියලා ඒක ඔයාලට තමයි තීරණය කරන්න තියෙන්නේ. මොකද සම්පූර්ණයෙන් අපි මේ හැමදේම AI පාවිච්චි කරලා කරාම තියෙන ප්‍රශ්නේ තමයි අපි අන්තිමට ප්‍රොජෙක්ට් එක ඩිලිවර් කරනවා. ප්‍රොජෙක්ට් එක ලස්සනට වැඩි ඉවර කරලා දානවා. හැබැයි අපි අන්තිමට හිතලා බලද්දි අපි ඇත්තටම ඉගෙන ගත්ත දෙයක් නැති වෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපි නෙමෙයි මේක ලියලා තියෙන්නේ. ඒක අපි නෙමෙයි හිතලා තියෙන්නේ. ඒක දේවල් ප්‍රශ්න අපිත් මේ වරද කරලා තියෙනවා. ඉතින් ඒක යම් පොඩි බැලන්ස් එකක් තියාගන්න වෙනවා. ඉතින් මේක AI use පාවිච්චි කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. අනිවාර්යෙන් පාවිච්චි කරන්න කැමති නම් ඒක ඔයාලගේ අතේ තමයි තියෙන්නේ. ඉතින් AI tools පාවිච්චි කරලා ඒ එක්ස්පීරියන්ස් එක අනිවාර්යෙන් ගන්න එක අනිවාර්යෙන් ඕන වෙනවා. ඉතින් ඒ අතර පොඩි බැලන්ස් එකක් තියාගන්න ඕන කියලා තමයි මම මේකෙන් කියන්න උත්සාහ කරන්නේ. ඔයත් දෙයක් ඉගෙන ගන්න ගමන් AI tools උත් භාවිතා කරන්න. මොකද ඊටමත් ඉක්මනට ඔයාලට ප්‍රොජෙක්ට් එක කරන්න පුළුවන් මේ AI tools හරියට පාවිච්චි කරලා කිරීම හරහා. හරි. ඒක තමයි AI ගැන කියන්න තියෙන. ඉතින් ඊට අමතරව ඔයාට AI සම්බන්ධව දෙයක් කියන්න තියෙනවා නම් ඊට වඩා හොඳ දෙයක් හොඳට AI tools පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් අනිවාර්යෙන් එකත් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒක මටත් හොඳයි ඉගෙන ගන්න පුළුවන්. ඒකෙන් වීඩියෝ බලන අනිත් අයටත් ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ තව තියෙන වැදගත් දෙයක් තමයි ගෲප් එකේ මෙම්බර්ස්ලා අතර හොඳ කමියුනිකේෂන් එකක් තියාගන්න එක. ඉතින් අපි අනිවාර්යෙන් WhatsApp ගෲප් එකක් පාවිච්චි කරනවානේ. එතකොට මේකෙදි අපි කරන්නේ මොනවද? ඒක දේවල් අනිවාර්යෙන්ම කමියුනිකේට් කරන්න කියලා තමයි මම නම් කියන්නේ. එතකොට එහෙම වුණාම අන්තිමට අපිට අර සමහර වෙලාවට එක මෙම්බර්ස්ලා එක දේවල් කරන්න පුළුවන්. ඒක දේවල් මගහරව ගන්න පුළුවන්. අපි හරියට ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ ඉඳන් අවසාන වෙනකන් හරි කමියුනිකේෂන් එකක් ගෲප් එකේ ඉන්න මෙම්බර්ස්ලා අතර තියාගත්තොත් ඒතර හැමෝම අනිත් එක්කෙනා කරන්නේ මොනවද කියලා දන්නවා ප්‍රොජෙක්ට් එක සම්බන්ධව. එතකොට මේ විදිහට හොඳ කමියුනිකේෂන් එකක් තියාගත්තොත් ලස්සනට ප්‍රොජෙක්ට් එක අපිට කරන්න පුළුවන්. ඒත් එක්කම අපි මම කලින් තිබ්බ ප්‍රොබ්ලම් එක. ඒ කියන්නේ ඩිසයින් කන්සිස්ටන්සි නැති එක. ඊට පස්සේ එක මෙම්බර්ස්ලා එක ටෙක්නොලොජිස් පාවිච්චි කරන අපි වලක්ව ගන්න පුළුවන් මේ විදිහට අපි ගානට ප්ලෑන් කරලා සහ හොඳ කමියුනිකේෂන් එකක් තියාගෙන ඉද්දි. ඒ වගේම අර මම කලින් කිව්ව අපි අන්තිමටම අපේ ප්‍රොජෙක්ට් එකේ තියෙන ෆීචර්ස් ඉන්ටිග්‍රේට් කරන්න යන ප්‍රශ්නෙත් විසඳ ගන්න පුළුවන්. අපි මේ Git වගේ GitHub වගේ version control platform එකක් පාවිච්චි කරද්දී මොකද එහෙම පාවිච්චි කරද්දී නිරන්තරයෙන්ම අපි කරන ෆීචර්ස් තනි බ්‍රාන්ච් එකකට අපි කියනවා මේන් බ්‍රාන්ච් එකට එකතු වෙනවා. එතකොට අපි අන්තිමට බලද්දී ගානට ලස්සනට ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් වෙලා තියෙනවා. අන්තිමට ඔක්කොම එකතු වෙලා තියෙනවා. අපිට අන්තිමටම එකතු කරන්න දෙයක් නැහැ. අපි කරන චේන්ජස් වෙන වෙනම ගානට ඒ ප්‍රොජෙක්ට් එකට එකතු වෙනවා. ඉතින් මේක අනිවාර්යෙන් ඔයාලට හිතා ගන්න බැරුවද කොහොමද වෙන්නේ කියලා. මේකේ තියෙනවා pull request එක දේවල් තියෙනවා. ඉතින් ඒව අනිවාර්යෙන්ම මේ git කියන්නේ මොකක්ද කියන දේ ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න. එතකොට තේරෙයි මේ කොහොමද එක වෙන්නේ කියලා. එතකොට මේ ප්‍රශ්නෙත් මගහැරලා යනවා. හරි. ඉතින් කොහොම හරි අන්තිමට වෙන්න ඕන වැදගත් මේ තමයි පුළුවන් උපරිම මේ දින resources පාවිච්චි කරලා libraries ඊට පස්සේ මේ තියෙන විවිධ frameworks මේ හැමදේම පාවිච්චි කරලා ඔයාලට පුළුවන් උපරිම ලස්සනට ප්‍රොජෙක්ට් එකක් අරන් එන එක තමයි කරන එක තමයි වැදගත්ම දේ. මොකද මේ කරන ප්‍රොජෙක්ට් තමයි ඔයාලට CV එකට දාන්න තියෙන්නේ. මේවා ඉන්ටර්වියු එකේදී පෙන්වන්න තියෙන කතා කරන්න තියෙන්නේ මේ ප්‍රොජෙක්ට්. ඊට අමතරව ඔයාලට පර්සනල් ප්‍රොජෙක්ට් අනිවාර්යෙන් කරන්න පුළුවන්. හැබැයි ඒ කරන අතරේ මේ group project ලස්සනට කරොත් ආර මේවා ඉස්සරහට පෙන්වන්න පුළුවන්. CV වල include කරන්න පුළුවන්. වගේ portfolio එකට දාගන්න පුළුවන්. ඉතින් පුළුවන් උපරිම ලස්සනට project එක කරන්න උත්සාහ කරන්න. මෙන්න මම මේ කිව්ව දේවල් මතක තියාගන්න.
ඉතින් මම මේ කිව්ව ටෙක්නොලොජි මම පාවිච්චි ගන්න ඕනේ නැහැ මම නැවත කියනවා. ඉතින් ඔයාලා කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට වැඩිය හොඳ ඒවා තියෙනවා නම් ඒවා පාවිච්චි කරන්න. පහලින් කමෙන්ට් එකක් දාලා අපිවත් දැනුවත් කරන්න. රයිට්. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි ඇත්තට මේ වීඩියෝ එකෙන් මට කියන්න අවශ්‍යලා තිබ්බේ කොහොමද කෝඩින් ප්‍රොජෙක්ට් එක කැම්පස් එකේ තියෙන හරියට කරන්න කියලා. ඉතින් මීට අමතරව ඔයාලට හිතනවා නම් මෙහෙම නෙමෙයි මේක වැරදි මේක වෙන්න ඕන මෙහෙම කියලා ඔයාලා අයිඩියා එකක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මමත් කැමතියි ඔයාලගේ කමෙන්ට්ස් වලින් දේවල් ඉගෙන ගන්න. ඉතින් ඒ වගේම වීඩියෝ එක බලන අනිත් අයටත් ගොඩක් වැදගත් වේවි වගේ දාන කමෙන්ට් එක. ඉතින් වගේ දැනුමත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරලා ෂෙයා කරන්න. ඉතින් වීඩියෝ එක කැමති නම් වීඩියෝ එක ලයික් කරන්න කියලා ඉල්ලනවා. ඉතින් බොහොමත් ස්තුතියි වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට. ඉතින් ඔයාලගේ යාළුවන් අතරින් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ෂෙයා කරලා අනිත් අයවත් දැනුවත් කරන්න කොහොමද හයියට ප්‍රොජෙක්ට් එකක් කරන්න කියලා. ඉතින් නැවතත් බොහොමත් ස්තුතියි වීඩියෝ එකත් එකතු වෙලා හිටියට. ඉතින් තවත් මේ විදිහේ වීඩියෝ එකකින් නැවතත් ඉක්මනට හම්බෙමු. එතන ගිහින් එන සියලු දෙනාටම සුබ දවසක්.